Hi everyone. අද අලුත් එපිසෝඩ් එකෙන් මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ස්පෙસિෆික් ටොපික් එකක් ගැන. ඒ තමයි retrograde planets. ඒවත් වක්‍ර ග්‍රහ. එතකොට මේ ග්‍රහ කියන එක අර්ථ දක්වලා තියෙන්නේ කොහොමද වේදික් ෆිලොසොෆි එකේ කියලා ගත්තොත් එහෙම මේ ග්‍රහ කියන්නේ අර එළියේ තියෙන ප්ලැනට් එකෙන් සිම්බලයිස් කරලා තියෙන එනර්ජි එකක්. ඒතකොට ග්‍රහ කියන එකේ තේරුම ඇවිල්ලා එක්තරා ආකාරයක එනර්ජි එකක් කියන එක. ඒතකොට මොකද්ද මේ වක්‍ර කියලා කියන්නේ? රයි මේකට වක්‍ර කියලා කියන්නේ මම මේක නිකන් ලයිෆ් එකේ තියෙන ඉන්ඩිකේෂන්ස් කිහිපයකින් මුලින් කියලා ඉන්නම්කෝ. අපි ගමු දැන් කෙනෙක් 40s වලට ආවට පස්සේ අපි හිතමු එයා තමන්ගේ 20s වලදී අතිශයින්ම යාළුවොත් එක්ක කරක් ගහලා අපි කියන්නේ ඩ්‍රින්ක්ස් අරන් අමුතු පාටි ඇනිමල් ලයිෆ් ස්ටයිල් එකක් තිබ්බ කෙනෙක් කියලා හිතන්නකෝ. එයා එකපාර අවුරුදු 36කින් වගේ පස්සේ අවුරුදු 40 දී වගේ එකපාර වෙනස් වෙලා එයා තමයි එයා ගොඩක් ස්පිරිචුවල් එයා ගොඩක් ලයිෆ් එකේ අර අත්දැකීම් තියෙන කෙනෙක්. එයා අනිත් අයට මෙන්ටර් කරනවා, අනිත් අයට උපදෙස් දෙනවා. ඒ වගේ සිටුේෂන් එකකට ඇවිල්ලා තියෙනවා නම් ඩෙෆිනිට්ලි ඔයාගේ chart එකේ retrograde planet එකක් තියෙනවා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපේ ඔළුවේ සමහර කන්ක්ලූෂන්ස් තියෙන්නේ. මම ඉස්සර හිතන් හිටියේ මෙහෙම. නමුත් ඒකට අපිටම hina යනවා අපේ අතීත self එක ගැන, අපේ previous self එක ගැන අපිටම hina යනවා. ඇයි? අපි ඉස්සර හිතන් ඉඳලා තියෙන යමක් ගැන සම්පූර්ණයෙන්ම වෙනස් විදිහකට. ඒතකොට දැන් අපිටම තේරෙනවා මේ කියන්නේ මේක මේ අපි කලින් දැකපු විදිය 100%ක්ම වැරදි. මේ දැන් අපි දැකගෙන ඉන්න කෝණය තමයි සමාජය ගැන හෝ ලෝකය ගැන හෝ හරි කන්ක්ලූෂන් එක කියලා. ඒතර ඔන්න ඔය වගේ අවස්ථාවක් තමයි retrograde planet එකක් පාට අරගෙන එන්නේ. මේ වගේ ඉන්සිඩන්ට්ස් තියෙනවා නම් ඔයාගේ ලයිෆ් එක ඔයා දැකලා තියෙනවා නම් 100%ක් තමන්ගේ ලයිෆ් එක අනිත් පැත්ත ගහගත්ත මිනිස්සු ලොකු ට්‍රාන්ස්ෆෝමේෂන් එකක් ගත්ත මිනිස්සු ඩෙෆිනිට්ලි ඒක retrograde planet එකක් නිසා cause switch එක දෙයක් වෙන්න පුළුවන් ඇස්ට්‍රොලොජි වලට සාපේක්ෂව. ඒතර මොකක්ද retrograde planet එකක් කියලා කියන්නේ කියලා මම වේදික ඉන්ටර්ප්‍රිටේෂන් එක කියන්නම්. retrograde planet එකකට අපි කියනවා වක්‍රී ග්‍රහ. ඒ කියන්නේ වක්‍රී කියලා කියන්නේ මේක නිකන් ආපස්සට යනවා වගේ ඔප්ටිකල් ඉලූෂන් එකක් තියෙනවා. මම මේක එක්ස්ප්ලেইন කරන්නම්. කොහොමද කියලා ගත්තොත් එහෙම ඔයා හිතන්න ඔයා හයිවේ එක යනවා වෙහිකල් එකෙන් පැයට කිලෝමීටර් 90ක වේගෙන්. එතකොට තව වෙහිකල් එකක් ඔයා යන පැත්තටම යනවා. එයා පස්සට යනවා නෙමෙයි ඔයා යන පැත්තටම යනවා. එයා පැයට කිලෝමීටර් 120ක වේගෙන්. අපි නිකන් එහෙම හිතමුකෝ. දැන් මේ වෙහිකල්ස් දෙක මෙහෙම ගන්න මෙහෙම සමානුපාතිකව යන එක අවස්ථාවකදී මෙයාට වඩා මෙයා පැයට කිලෝමීටර් 90ක වේගෙන් යන්නේ. මෙයා යනවා පැයට කිලෝමීටර් 120ක වේගෙන්. එතකොට එක්තරා තැනකදී මෙයා හැම වෙලේම යනවානේ මෙයාට වඩා පැයට කිලෝමීටර් 30ක් වැඩි වේගයකින් යනවානේ මෙයා එකම දිශාවට. ඒතර මේ ප්ලෑන්ට්ස් දෙක එකට සමාන්තරව ගමන් කරන අවස්ථාවකදී එහෙමත් වෙහිකල්ස් දෙක සමාන්තරව ගමන් කරන අවස්ථාවකදී මේ වෙහිකල් එකේ එක්කෙනාට ඒ කියන්නේ පැයට කිලෝමීටර් 130ක වේගෙන් යන එක්කෙනාට පේනවා මේ පැයට කිලෝමීටර් 90ක වේගෙන් යන එක්කෙනා පැයට කිලෝමීටර් 30ක වේගෙන් පස්සට ගියා වගේ මෙන්න මේ මූවමන්ට් එකේදී. මෙන්න මේ සමාන මූවමන්ට් එකේදී පේනවා පැයට කිලෝමීටර් 30ක වේගෙන් පස්සට ගියා වගේ. නමුත් ඒක ඇත්ත කතාවක්ද නෑ. දෙන්නම යන්නේ එකම දිශානතියකට. නමුත් ඔප්ටිකල් ඉලූෂන් එකක් දෘෂ්ටි මායාවක් හැදෙනවා. මොකද්ද? අර හෙමින් යන කායක පැයට කිලෝමීටර් 30ක වේගෙන් පස්සට ගියා වගේ. ඔන්න ඔය වගේම planetary optical illusion එකක් තමයි වක්‍ර කියලා කියන්නේ. මොකද්ද? අපි පෘථුවියයි යම්කිසි planet එකකුයි බොහොම සමාන්තරව යන වෙලාවට පෘථුවිය වේගෙන් ගියොත් පෘථුවියේ movement motion strength එක ඉක්මනට යනවා නම් මොකද වෙන්නේ? අර planet එක ටිකක් පස්සට ගියා වගේ optical illusion එකක් ඔළුවේ හැදෙනවා. එතකොට ඔන්න ඔකට තමයි astrology වල වක්‍ර කියලා කියන්නේ. එතකොට දැන් අපි ගමු එතකොට දැන් මේකේ තියෙන thumb rules කීපයක් තියෙනවා මේක පාවිච්චි කරලා. මම මේකේ sequence එක සම්පූර්ණයෙන්ම කියන්නම් mentally කොහොමද වැඩ කරන්නේ කියලා. thumb rules කීපයක් තියෙනවා. අපි නිකන් සේජ් පරාශරගේ වගේ එයාගේ quote එකක් ගත්තොත් එහෙම එයා කියලා තියෙනවා උච්ච ග්‍රහයෙක් වක්‍ර නම්. උච්ච ග්‍රහයෙක් කියන්නේ Tamanට ගැළපෙනම ecosystem එකේ ඉන්න planet එක, ඒවත් energy එක. ඒක වක්‍ර නම් එයා හැසිරෙනවා නීච planet එකක් වගේ. හරිද? එතකොට ඊට පස්සේ නීච planet එකක් වක්‍ර නම් එයා හැසිරෙනවා exalted හෙවත් උච්ච planet එකක් විදිහට. ඕක thumb rule එකක්. ඒතර මේකට හේතුව මොකක්ද? ඕනම planet එකක් තමන් ඉන්න තැනට සාපේක්ෂව අංශක 180ක් ඉස්සරහින් තියෙන කොටුවට තමයි එයාගේ desire එක තියෙන්නේ. හරිද? ඒක නිකන් උදාහරණයක් විදිහට අපිට කොච්චර හොඳ ගෙදරක් තිබුණත් අපි බලන්නේ හැම වෙලේම අනිත් කෙනාගේ ගෙදර මොකද වෙන්නේ කියලානේ. ඔන්න ඔය වගේම තමයි planetary energies උත්. හරි? එතකොට ඒ වගේ situation එකක දිහා බලන්න නිතරම ඉස්සරහා තියෙන කොටුව දිහා බලන් ඉන්න ගතියක් තියෙනවා. planet එකේ desire එක තියෙන්නේ 7th house වලට. එතකොට
මේ රෙට්‍රෝග්‍රේඩ් ප්ලැනට් එකක් හරිම ස්ට්‍රෝං 3 times ස්ට්‍රෝං කියලා අපි ගන්නවා normal planet එකකට වඩා. එතකොට එයාට ස්ට්‍රෝං ඩිසයර් එකක් තියෙනවා එයාගේ opposite sign එක ගැන. එතකොට හැම වෙලේම උච්ච planet එකක 100% opposite තියෙන්නේ එයාගේ නීච භාවයට පත් වෙන sign එක. ඊට පස්සේ නීච භාවයකට පත් වෙලා තියෙන planet එකක 100% opposite තියෙන්නේ උච්ච sign එක එයාගේ. ඔන්න ওই විදිහට තමයි ඕකේ decoding එකේ ඉන්නේ sage parashara කියලා තියෙන ඒකේ. අනිත් තව thumb rule එකක් තියෙනවා. මේක ටිකක් අලුත් එක්කෙනෙක් කියපු එකක්. ඔයගොල්ලෝ අහලා ඇති සමහර විට ඇස්ට්‍රොලොජි ගැන ආසාවක් තියෙන කෙනෙක් නම් පණ්ඩිත් සංජය රාජ් ගැන අහලා ඇති. එයා කියලා තියෙනවා මේ මැලිෆික් ප්ලැනට් එකක්. ඒවත් ඒ කියන්නේ අපි කියන්නේ ඔය ක්‍රූර ග්‍රහයෙක්. ඒ කියන්නේ කුජ සහ සෙනසුරු තමයි මෙතනදී ප්‍රධාන වශයෙන්ම ගණන් ගන්න ඕනේ. මොකද රාහු සහ කේතුට රෙට්‍රෝග්‍රේඩ් වෙන්න බෑ. හේතුව තමයි ඒගොල්ලෝ කොහොමත් රෙට්‍රෝග්‍රේඩ් ප්ලැනට්ස් ඡායාග්‍රහයෝ නිසා. ඒතර අර දෙන්නගෙන් ගත්තොත් එහෙම රවිටයි සඳුටයිත් කවදාවත් වක්‍ර වෙන්න බෑ. එතකොට අපිට මැලිෆික්ස්ලා කියලා අයිඩෙන්ටිෆයි කරන්න වෙන්නේ සැටර්න් සහ මාස් විතරයි. කුජ සහ ශනි විතරයි. ඒ දෙන්න රෙට්‍රෝග්‍රේඩ් වෙලා තැම්පත් වෙලා තියෙනවා නම් ක්වොඩ්‍රන්ට් හවුස් එකක. ඒ කියන්නේ 1 4 7 10th houses වල හෝ trine houses වල. ඒවත් ලක්ෂ්මී ස්ථාන වල අරවට කියන්නේ විෂ්ණු ස්ථාන කියලා. pillars of life. ලක්ෂ්මී ස්ථාන කියලා කියන්නේ supporting factors ටික. ඒ කියන්නේ resources and යටිතල පහසුකම් infrastructures. එතකොට ලක්ෂ්මී ස්ථාන කියලා කියන්නේ 1 5 9. එතකොට number 1 house එක හැම වෙලේම ලක්ෂ්මී ස්ථානයකුත් වෙනවා. විෂ්ණු ස්ථානයකුත් වෙනවා. ඒ නිසා number 1 sign එක වාගේ self එක වාගේ ලග්නේ තමයි වාගේ තියෙන prominent house එක. එතකොට මේ වගේ තැනක මැලිෆික් ප්ලැනට් එකක් නීච භාවයට පත් වෙලා රෙට්‍රෝග්‍රේඩ් වෙලා තියෙනවා නම් අතිශය හොඳ ප්‍රතිඵල දෙනවා කියලා පණ්ඩිත් සංජය රාජ් කියලා තියෙනවා. ඔන්න ඔයගේ thumb rules තියෙනවා මේ රෙට්‍රෝග්‍රේඩ් ප්ලැනට්ස් එක වැඩ කරද්දී. නමුත් මේක common man කෙනෙක්ටත් මේක ඉගෙන ගන්න ඕන නිසා මම මෙතනින් පස්සේ කතාව කන්වර්ට් කරනවා common sense වලට. මොකද ඔයා ඕනම complex subject එකක් ඔයාට practical common man ට ගැලපෙන්න කියලා දෙන්න දන්නේ නැත්තම් ඒක සරලව කියලා දෙන්න දන්නේ නැත්තම් ඔයාට ඒක practical life එකට apply කරගන්න දන්නේ නැත්තම් ඔයා subject එක දන්න එකේ තේරුමක් නැහැ. මොකද අපි ඒකට practical applications තියෙන්න ඕන නිසා. හරි. ඒතකොට මම තවදුරටත් retrograde planets ගැන කතා කරොත් එහෙම අනිත් එක තමයි අපි හිතමු නිකන් ওই Gemini astrology වලට අනුව ඔකේ තියෙනවනේ ආත්මකාරක, දාරකාරක, පුත්‍රකාරක, භරතුකාරක එහෙම කියලා තියෙනවා Gemini astrology වල. තමන්ගේ ආත්මකාරක, හේවත් souls debt. ඒ කියන්නේ ඔයාගේ soul එකට තියෙන කර්ම එක, ඒ කියන්නේ තියෙන ණය ගොඩක් ණයක් තියෙන එකට අපි කියනවා ආත්මකාරක කියලා. ඒක තමයි ඔයාගේ ගොඩක් desire එක වැටෙන්නේ. desire එකටත් වඩා ඔයාගේ desire එක වැටෙන්නේ දරකාරක දිහාට. ආත්මකාරක කියලා කියන්නේ ඔයාට කරන්න වෙන දේ. ඔයා කැමැත්තෙන් හෝ අකමැත්තෙන් ඔයාට කරන්න වෙනවා. හදිසියෙ හරි ඔයාගේ ආත්මකාරක retrograde නම් ඒක අනිවාර්යයෙන්ම ඒ කියන්නේ ඔයාට ඒ කියන්නේ මේ ලයිෆ් ස්ටයිල් එකේ ලොකු දෙයක් තියෙනවා මේ planet එකත් එක්ක ඉන්වෝල්ව් වෙච්ච. ඔයාට ඒක ෆුල්ෆිල් කරන්නම වෙනවා. අන්න ඒ වගේ සිටුේෂන්ස් සාමාන්‍ය ආත්මකාරක planet එකත් එක්ක ඉන්වෝල්ව් වෙන්න පුළුවන්. එයා retrograde වෙලා තියෙනවනම්. එතකොට නොය වගේ concept එකක් තමයි retrograde planet එකක් හේවත් වක්‍රී ග්‍රහයෙක් කියලා කියන්නේ. මේ ග්‍රහයෝ කියන එක එළියේ තියෙන planets ගැන බලන්න එපා. It's energy. ඔයාගේ consciousness එකේ තියෙන යම්කිසි parameters කිහිපයක්. හරි. ඊට පස්සේ මම දැන් මේක කොටස් තුනකට ඔයගොල්ලන්ට ඩිකෝඩ් කරලා දෙන්නම්. chapter 1 එක තමයි the illusion, chapter 2 එක තමයි trial and error, chapter 3 එක තමයි අපි මේක කොහොමද correct කරන්නේ කියන එක internalization සහ healing. එතකොට මම යනවා first chapter එකට. මම මේක කියලා දෙන්නම් මේ planet එක ඔයාට අරගෙන එන illusion එක මොකක්ද කියලා. එහෙනම් අපි move වෙමු first chapter එකට. මොකක්ද? the illusion. හරි. දැන් අපි බලමු මේ retrograde planet එක ඔයාට අරගෙන එන illusion එක මොකක්ද කියලා. retrograde planet එකක් සාමාන්‍යයෙන් normal planet එකකට වඩා, ඒ කියන්නේ normal energy එකකට වඩා 3 times powerful. ඒ කියන්නේ මේ planet එකට තියෙන desire එක, ඔයාගේ consciousness එකේ, ඔයාගේ සිතුවිල්ලේ යම්කිසි දෙයකට ඒ planet එකට අපි මේක බලන්න ඕන මොකක්ද එයාගේ controlling houses, ඒ planet එකේ කාරක මොනවද? අන්නේ කාරකත්ව ගැන ඔයාට අනවශ්‍ය desire එකක් තියෙනවා life එකේ. මොකද ඒක ඔයාට previous life එකේදී fulfill කරගන්න වෙලා නැහැ. එහෙම නැත්නම් ඔයාට මේ planet එක හරියට තේරිලා නැහැ ඔයාගේ previous life එකේදී. එතකොට ඔයාට ඒක නිවැරදි කරන්න දෙයක් තියෙනවා. ඉතින් ඔයා හිතන්න ඔයා පොළට ගිහිල්ලා බඩු ටිකක් අරගෙන ආවිල්ලා තිනවා ගෙදරට ගේන්න ඕන අත්‍යවශ්‍යම දේ ගෙනල්ලා නැහැ කියලා. නිකන් හිතන්න fried rice එකක් ගේන්න අවශ්‍ය ඔක්කොම බඩු ටික අරගෙන ආවිල්ලා අපි හිතමු ඔයා basmati එකකින් නම් එක කුක් කරන්නේ basmati rice එක ගෙනල්ලා නැහැ. එතකොට ඔයා ආයි යන්න වෙනවා. ඒ කියන්නේ revisit කරන්න වෙනවා. කියන එක තියෙනවා මේ retrograde කියන motion එකේ. එතකොට මේ 3 times powerful කියලා කියන්නේ ඔයාගේ desire එක. ඔයාගේ තියෙන ඒ යම්කිසි කාරණයකට සම්බන්ධ තියෙන තෘෂ්ණාව. 3 times powerful. හරි. මම කියන්නේ මේ illusion එක කොහොමද වැටෙන්නේ කියලා. අපි ගමු නිකන් 7 වෙනි ආධිපතිගේ උදාහරණයක්. 7 වෙනි ආධිපති retrograde වෙලා. හරිද? ඒ කියන්නේ මොකද්ද? ඔයාට තවත් කෙනෙක් එක්ක පාර්ට්නර් වෙන්න
හරි තව කෙනෙක් එක්ක විවාහයකට යන්න හරි ඔයාට අධික ආසාවක් තියෙන්න පුළුවන්. එතකොට මොකද්ද වෙන්නේ? ඔයා නිතරම ගිහිල්ලා ඒ වගේ එකක් try කරනවා නේද? ඒ කියන්නේ 7th lord retrograde නම් ඔයා ඉක්මනට අනිත් අයත් එක්ක partner වෙන්න try කරනවා. හැබැයි මේ planet එකට related කර්ම එකක් ඔයාට තියෙන නිසා ඔයා දන්නේ නැහැ ඔයාට desire එක තිබ්බට ඔයාට ඇත්තටම මොකද්ද ඕනි කියලා. හරිද? ඔයාගේ ඔළුවේ තියෙන වෙන එකක්. දැන් උදාහරණයකට මම උදාහරණයක් කියන්නම්. හත්වන්නාධිපති retrograde වෙලා ඉන්න අවස්ථාවක මෙන්න මේ වගේ එකක් වෙන්න පුළුවන්. මම මේ උදාහරණයක් කියන්නේ මේක එකපාර ඇප්ලයි කරගන්න එපා. මොකද්ද? ඔයා ගෑන් ළමෙක් කියලා හිතමුකෝ. ඔයාගේ ඔළුවේ තියෙනවා මම මැරි කරන්නේ නිදහසේ ජීවත් වීම සඳහා. ඕක තමයි ඔයා මැරේජ් එක ගැන ඔයාට තියෙන ආකල්පය. හැබැයි මේක ඉලූෂන් වැටිලා තියෙන ඉලූෂන් එකමත් ඒකම තමයි. ඔයා යනවා නිදහසේ ජීවත් වීම සඳහා මැරේජ් එකකට. හරිද? හැබැයි ඔයා තේරෙනවා ඔයා නිදහසේ ජීවත් වීම සඳහා මැරේජ් එකට ගියාට පස්සේ ඔයාට යම් යම් වෙන දේවල් ටිකක් සැක්‍රිෆයිස් වෙනවා කියලා. හරිද? ඔයා එතකොට ඒක තමයි ඔයාට වැටෙන ඉලූෂන් එක. ඒ කියන්නේ ඔයාට ඇත්තටම ඔයාගේ ජීවිතේට අවශ්‍ය දේ නෙමෙයි. ඔයාට වෙන ඉලූෂන් එකක් තමයි ඔයාගේ ප්ලැනට් එක ගැන තියෙන ඩිසයර් එක වාගේ. එහෙමනම් මට මැරි කරලා මට කාම් ලයිෆ් එකක් ගෙවන්න ඕන. මට මැරි කරලා බොලිවුඩ් ලයික් ලයිෆ් එකක් ගෙවන්න ඕන. මට මැරි කරලා මුළු ලෝකෙ වටේ ට්‍රැවල් කරන්න ඕනි. ඒතකොට ඒ වගේ ඩිසයර් එකක් හොයාගෙන ඔයා යන ටයිප් එකක් තියෙන්න පුළුවන්. ඒතකොට රෙට්‍රෝග්‍රේඩ් ප්ලැනට් එකක් එක්කනම් රෙට්‍රෝග්‍රේඩ් 7th ලෝඩ් එක්කනම් ඔයා මේ ඩිසයර් එක පවත්වාගෙන යන්නේ ඩෙෆිනිට්ලි මේක ඉලූෂන් එකක් තමයි ඔයගොල්ලෝට වැටෙන්නේ. ඔන්න වගේ තැනකින් මේක කරගන්න. මොකද මේ රෙට්‍රෝග්‍රේඩ් ප්ලැනට් එක මෝෂන් ස්ට්‍රෙන්ත් එක අතිශය වැඩි. අපි මේකට කියනවා චෙස්ට බල කියලා වේදික්වල. ඊට පස්සේ මේකේ තියෙන ප්‍රෙෂර් එක වැඩි. මොකද මේක 3 times more powerful මේකේ තියෙන desire එක මේ ප්ලැනට් එකේ. ඊට පස්සේ මේක තියෙන thumb rule එක තමයි desire must be adjusted. ඒ නිසා ඔයාට මේක illusion එකක් වැටිලා ඇවිල්ලා තියෙනවා. උදාහරණයක් විදිහට මම මේක සරලවම කියන්නම් ඔයගොල්ලොන්ට. ඒ කියන්නේ අතිශය ලොකු intense කර්ම එකක් වැටෙනවා සාමාන්‍යයෙන් retrograde planet එකක් එක්ක. ඒ කියන්නේ නිකන් අර මං කිව්වා වගේ වා කියන්නේ ඔයාට යම්කිසි දෙයක් අතිශයම වැදගත් දෙයක් අමතක වෙලා වගේ feeling එකක් තියෙන්න පුළුවන්. so ඔයාට යම්කිසි mission එකක් තියෙන planet එකට සාපේක්ෂව play කරන්න. ඊට අමතරව ඔයාට ඒක previous lifetime එකකදී fail වෙලා තියෙන දෙයක් වෙන්න පුළුවන්. ඒක ඒ වගේ නිකන් අමුතු ඒකට desire එකක් එක්ක ඉපදිලා තියෙන්නේ. හරිද? ඊට පස්සේ මේ retrograde planet එකට related houses. retrograde planet එක ගිහිලා තැම්පත් වෙලා තියෙන්නේ අපි හිතමු second house එකේ කියලා. හැබැයි second house එකේ තැම්පත් වෙලා තියෙන්නේ 7 වෙනි ආධිපති සහ 8 වෙනි ආධිපති වන Saturn කියලා ගමුකෝ. දැන් මේක බලපාන්න පුළුවන් කටක ලග්න කෙනෙක්ට. මොකද 7 වෙනි ආධිපති 8 වෙනි ආධිපති Saturn බවට පත් වෙන්නේ කටක ලග්න හිමියගේ ගොඩක් වෙලාවට. එතකොට මෙයා second house එකට ගියා කියලා කියන්නේ එතකොට මෙයා මේකට තියෙන ඒ කියන්නේ 7 වෙනි කොටුව සහ 8 වෙනි කොටුව විවාහය සහ විවාහයෙන් පසු ජීවිතය කියන කොටස් වල යම්කිසි errors අරගෙන දෙන්න පුළුවන්. මොකද අර planet එක second house එක ගැන ගොඩාක් concern. එයා 3 times more powerfully second house එකේ යාගේ desire එකට එයා වැඩ කරමින් ඉන්නවා. එතකොට එයාට miss වෙනවා 7 වෙනි කොටුවයි 8 වෙනි කොටුව. එයාට මතක නැහැ මම මේ 7th house and 8th house දෙක ගොඩ දාන්න තමයි second house එකට ආවේ කියලා. එයාට අමතක වෙලා යනවා. එයා එක දිගට වැඩ කරන්න ගන්නවා second house එකට. හරිද? ඒතකොට ඇත්තට මම නිකන් සරලව කිව්වොත් 7th house කියන්නේ sacrifice for others. අපි adjust වෙලා අනිත් අයත් එක්ක companionship එකකට යන එක. 8th house කියන්නේ ඔයාලට sudden දේවල් වලට මුහුණ දෙන්න තියෙන හැකියාව සහ ඔයාලට transformation එකක් දරා ගන්න තියෙන හැකියාව. හැබැයි මේ දෙන්න ගිහිලා තැම්පත් වෙලා තියෙනවා second house එකේ. මේ houses දෙක අයිති planet එක second house එකේ තැම්පත් වෙලා තියෙනවා. මොකද්ද? ඔයා අනවශ්‍ය ලෙස security එක හොයනවා. ඔයා අනවශ්‍ය ලෙස ධනය ගැන focus කරනවා. ඔයා අනවශ්‍ය ලෙස ඒ කියන්නේ stubborn විදියට හැසිරෙන්න ගන්නවා. ඔයා නිකන් වචන කලිතත් එක්ක තියෙන communication skills ඔයාගේ අඩුයි. ඒ second house Saturn මේක pressurize කරනවා. ඒතර ඔයාට miss වෙන්නේ මොකද්ද? 7th house and 8th house. ඒ නිසා retrograde planet එකක් සාමාන්‍යයෙන් කේන්ද්‍රයේ තියෙන එක it's very challenging but ඔයාට අනිවාර්යයෙන්ම greatness එකක් achieve කරන්න පුළුවන්. මොකද්ද point number 1 chapter එකේ ඔයාට desire එක තිබ්බට ඔයා දන්නේ ඒක achieve කරගන්න what should I do? හරිද? ඒක දැන් මෙන්න මේ වගේ එකක්. ඔයාට යන්න ඕනි කතරගම. ඔයාට කතරගම දෙවියෝ ඇඳගෙන එන්න ඕනි. හැබැයි ඔයාගේ desire එක තියෙන්නේ නිගම්පො පැත්තට යන්න. හරිද? ඒතර ඔයා මුලින්ම ගිහිල්ලා තමයි ඉගෙන ගන්නෙ. මේ පැත්තේ නෙමෙයි කතරගම තියෙන්නේ කියලා. එතකොට illusion එක මොකද්ද? ඔයාට ලොකු desire එකක් තියෙනවා. නමුත් කතරගම තියෙන්නේ මෙහි. හැබැයි ඔයාගේ desire එක තියෙන්නේ අතරමඟට. එතකොට මේක correct විය යුතුයි. එතකොට ලොකු transformation එකක් එන්න පුළුවන් මේකත් එක්ක. ඔන්න ඔයගේ තමයි illusion එක වැඩ කරන්නේ. හරි. අපි බලමු මේ illusion එකෙන් ඔයාට මොනවද වෙන්නේ කියලා ඊළඟ chapter එකේදී. මොකක්ද ඊළඟ chapter එක? Trial and error. හරි. අපි මේ chapter 2 එක වෙන trial and error හෙවත් repetition කියන එකෙන් අපි කතා කරමු. අර illusion එක ඔයාට වැටිලා තියෙනවා නම් ඔයාගේ consciousness එකට මොකද්ද වෙන්නේ කියලා. මම තව ටිකක් පැහැදිලි කරන්නම්. ඔයා දාගෙන ඉන්නවා නිල් පාට කණ්ණාඩි දෙකක්. මම ඔයාට මට retrograde planet එකක් නැහැ. මම ඔයාට කියනවා ඔයා හිතන්නකෝ ඔයාගේ නම X කියලා.
x මෙන්න මේක මේ x කියලා අපි ගන්න නැතුයි. එතකොට x මතක් වෙනවනේ අපි නිකන් y කියලා ගමු. මම කියනවා y මේ තියෙන රතු පාට කියලා ඔයාලට පේනවා. හැබැයි ඔයා දාගෙන ඉන්නේ නිල් පාට කණ්ණාඩි දෙකක්. තේරෙනවද? ඔයාගේ ඩිසයින් එක තියෙනවා ලොකුට ඒ කණ්ණාඩි දෙකට. නිල් පාට කණ්ණාඩි දෙකෙන් අර රතු පාට දිහා බලලා අපිට මට කියනවා ඔයාට හිතන මෙයා ඉරිසියාවට වෙන්නේ නැති මට මේක රතු පාට කියලා කියන්නේ. මොකද මේක මෙතන ඇත්තටම තියෙන දම් පාටනේ. ඔය වගේක් ඔයාට හිතෙන්න පුළුවන්. ඇයි? ඔයා රතු පාට කණ්ණාඩි නිල් පාට කණ්ණාඩි දෙකක් දාගෙන රතු පාට දිහා බැලුවම ඔයාට පේන්නේ දම් පාට. හැබැයි මොකද ඔයාට රෙට්‍රෝග්‍රේඩ් ප්ලැනට් එකක් තියෙනවා. සවාගේ විෂන් එකේ පොඩි ඉලූෂන් එකක් තියෙනවා. ඒ ඉලූෂන් එක ඉවත් විය යුතුයි. හරිද? ඒක ඔයා හිතලා අයින් කරන්නේ නැත්නම් ඔයාට එක්ක මූණට පාරක් වැදිලා හරි, ඔයාට ඇක්සිඩන්ට් එකක් වෙලා හරි, එහෙම නැත්නම් මොන හරි ප්‍රශ්නයක් ආවම නේද ඔයාගේ කන්නඩි දෙක චුට්ටක් හරි පහත් වෙලා ඇත්තටම මෙයා කිව්වා වගේ මෙතන තියෙන රතු පාට කියලා තේරෙන්නේ. ඔන්න ඔයගේ එකක්. එතකොට ලයිෆ් එකේ ඔයාට පොඩි මොනවද කියන්නේ යම්කිසි ස්ට්‍රගල්ස් ටිකක් ඔයා හිතන් හිටපු එක වැරදි කියලා painful point එකකින් ඔයාට ඉගෙන ගන්න වෙනවා retrograde planet එකක් ඔයාගේ chart එකේ තියෙනවනම්. දෙකක් තියෙනවනම් pain is more. තුනක් තියෙනවනම් pain is even more. හරිද? එතකොට ඔන්න ඔයගේ සිටුේෂන් එකක් තියෙනවා. අපි ගමු මේක trial and error කියලා කියන්නේ. මම පොඩි කෝඩ් එකකින් කියන්නම් සරලව. මොකද්ද? ඔයාට ආසාවක් තියෙනවා ආයෙක යනවා මෙතනට. අපි මාර කලින් කියපු උදාහරණෙම ගන්න. ඔයාට කතරගම යන්න ඕන. හැබැයි ඔයාට නිකන් නිගම්බෝ වගේ පැත්තකට යන ඩිසයින් එකක් තමයි. ඔයා නිගම්බෝ ගිහිල්ලා බලනවා මේ පැත්තෙන් ගිහිල්ලා බලනවා මෙහෙමයි කියලා. ඔයා යන්න බැරි බව තේරුම් ගන්නවා. ආයෙ එනවා කොළඹ වලට. ඊට පස්සේ ආයෙ ඔයා බලනවා කුරුණෑගල පැත්තෙන් යන්න පුළුවන්ද? මේක යන්න පුළුවන් තමයි. නමුත් ඒ කියන්නේ ආයෙ හිට ගිහිල්ලා බලනවා පුළුවන්ද? බෑ කියලා අයිඩෙන්ටිෆයි වෙලා පේන් එකකුත් එක්ක ආයෙ එනවා ලොකේෂන් එකට. ඊට පස්සේ තමයි හරි පාරට යන්නේ. මේක ඔයා රෙපිටිෂන් දෙකකින් ඉගෙන ගන්න, රෙපිටිෂන් තුනකින් ඉගෙන ගන්න, රෙපිටිෂන් හතරකින් ඉගෙන ගන්න කියන එක අපි ඔයාගේ පර්සනල් chart එක බලලා ඕන ඩිසයිඩ් කරන්න. නමුත් ඔයාගේ කොන්ෂස්නස් එකේ ඔයාට අවශ්‍ය දේ ලබා ගන්න යන්න තියෙන ස්ටෙප්ස් ගැන අවශ්‍ය දේ ලබා ගන්න නම් මම යන්න ඕනේ කුමන දිශානතියකටද? ඇත්තටම මට මේ ලෝකේ සතුටින් ඉන්න අවශ්‍ය මොනවද කියන එක ගැන නිකන් ඩ්‍රාස්ටිකල් එරර් එකක් තියෙනවා ඔයාගේ කොන්ෂස්නස් එකේ. ඒක තමයි මේ රෙට්‍රෝග්‍රේඩ් ප්ලැනට් එකකින් අර්ථ දක්වගන්නේ. ඊට පස්සේ මොකද්ද මේ කියන්නේ? රෙපිටිෂන් එකක් යනවා. ආයෙ නැවත වතාවක් try කරනවා. fail. ඇයි නැවත වතාවක් try කරන්නේ? මං කිව්වා මේක desire එක තෘෂ්ණාව තියෙනවා අනිත් normal planet එකකට වඩා 3 ගුණයක් වැඩියෙන්. අපි හිතමු දැන් Saturn වගේ ඉන්නවනම් retrograde වෙලා third house ඔයාට entrepreneur කෙනෙක් වෙන්න මහා රහසාවක් තියෙනවා. ඔයාට social media famous වෙන්න මහා රහසාවක් තියෙනවා. හැබැයි you don't know how to do it. හරිද? ඔයා අරක try කරලා බලනවා social media එකකින් Saturn ඉන්නේ social media නේ. social media එකෙන්ම ගන්නවා. මම මෙහෙම කරා මෙන්න මේකට ගියා මම මෙන්න මේකට ඉන්වෙස්ට්මන්ට් එකක් ගත්තා. නමුත් ඔයත් ඒකම කරන්න යනවා. ඔයාට වරදිනවා. ඔයා දෙවෙනි පාටත් වෙන ක්‍රමයකින් try කරනවා. ඔයාට වරදිනවා. හැබැයි ඔය වරදින process එක ඇතුලේ trial and error එක ඇතුලේ මොකද්ද වෙන්නේ? ඔයාව නිවැරදි කිරීමකුත් වෙනවා මොන වලින්ද? experience වලින්මයි. එතකොට retrograde planet එකක් තියෙන chart එකක් මැදි වයසට එන්න සාමාන්‍යයෙන් 32 32nd year එක 36th year එකෙන් වගේ පස්සේ performance උපරිම high. ඒකයි මම කිව්වේ මේගොල්ලෝ ඉස්සර මෙහෙමයි හිටියේ දැන් එයා completely changed. එයාට විච්ච circumstances වලින්. එතකොට එයා තමයි අර ඕගොල්ලෝගේ crew එකේ ඉන්න අයියා කෙනෙක් හරි අක්කා කෙනෙක් හරි කියන්නේ මම ඔක 3-4 පාරක් කරලා තියෙනවා මල්ලි. ඔක කොහොම කරන්න බෑ. අර ඒ වගේ කියන අර කාම් අයියා කෙනෙක් හරි අක්කා කෙනෙක් හරි වැඩි හිටියෙක් හරි ඉන්නව නේද? ආයේ retrograde planets තිබ්බ කට්ටිය වෙන්න පුළුවන් chart එකේ. කියන්නේ එයා කරලා මෙයා ඉගෙනගෙන තියෙනවා what is the correct path කියන එක. එයා සාමාන්‍යයෙන් පිට කෙනෙක් කිව්වට අහන්නේ නෑ. එයා සාමාන්‍යයෙන් එයාගේ අත්දැකීම් වලින්ම තමයි ගොඩක් වෙලාවට ඉගෙන ගන්න. especially Saturn retrograde නම් මේක exactlyම එහෙමයි. හරිද? ඊට පස්සේ මොකද්ද වෙන්නේ? මේ කෝඩ් වර්ඩ් එක ගන්න. ඔයාගේ desire එක high. ඒ නිසා ඔයා තව පාරක් try කරනවා. repetition. ඔයාගේ desire එකට යන්න තියෙන correct path එක ඒක නෙමෙයි. ඒක තමයි ඔයාට ඉගෙන ගන්න තියෙන කර්ම එක. ඔයා fail වෙනවා ඒ නිසා. මොකද මේ විදිහට යන්න බෑ ඔයාගේ destination එකට. ඔයාට මොකක්ද දෙන්නේ? pain එකක් එනවා. ඒ pain එක නිසාම ඔයාට තව motivation එකක් එනවා. ඔයා ආයි try කරනවා. මොකද ඔයා ඒකට ගොඩක් කැමතියි. ආයි repetition එක ආයි fail වෙනවා. ආයි pain එකක් එනවා. මේ pain එක ඔයාව continuously transform කරනවා. එතකොට මේ chapter 2 එක trial and error හේවත් repetition එක විසින් මොකද්ද ඔයාට කරන්නේ? ලොකු pain එකක් හිතට අරගෙන එනවා. හැබැයි desire එක තාම ඉතුරුයි හිතේ. ඒ නිසා ඔයා නැවත වතාවක් try කරනවා. ඔයාගේ අභ්‍යන්තරික ඔයා transform වීමකටපත් වෙනවා. මොකක් ගැනද? අරක ගන්න විදිය ගැනද? ඔව් එහෙම වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් මට ඇත්තටම අවශ්‍ය කුමක්ද කියන එක පිළිබඳව ඔයාගේ අභ්‍යන්තරිකව ට්‍රාන්ස්ෆෝමේෂන් එකකට ලක් වෙනවා. මේක තවදුරටත් එක්ස්ප්ලেইন වෙයි ඔයගොල්ලොන්ට. ඔයගොල්ලෝ chapter 3 එකත් එක්ක ටියුන් ඉන් වුණාම මොකද chapter 3 එක internalization. ඒ කියන්නේ තමා තුළටම ඒ බී බැලීම. එහෙනම් අපි ඊළඟ chapter එකෙන් කතා කරමු
මේකට කොහොමද අපි රෙමඩි එකක් විදිහට ඒක පාවිච්චි කරන්න කියලා. හරි. චැප්ටර් 3 එකේදී අපි කතා කරමු ඉන්ටර්නලයිසේෂන් කියන්නේ මොකක්ද කියලා. ඇත්තටම මේ රෙට්‍රෝග්‍රේඩ් ප්ලැනට් එකකට තියෙන තීම් එක තමයි අභ්‍යන්තරයට හැරිලා බලන්න වාගේ ඩිසයිර් එක කොහෙද තියෙන්නේ කියලා. ඒ ඩිසයිර් එකේ තියෙන එරර් එක බලන්න. ඒතර ඔයගොල්ලෝ අහන්න පුළුවන් කොහොමද අපි ඒක දැනගන්නේ? වගේ chart එක අරගෙන බලන්න රෙට්‍රෝග්‍රේඩ් ප්ලැනට් එකක් තියෙනවද කියලා. ඩෙෆිනිට්ලි ඒකේ කාරකත්වයට සම්බන්ධ මොන හරි එරර් එකක් වාගේ ලයිෆ් එකේ තියෙනවා. එතකොට මේ ඉන්ටර්නලයිසේෂන් එකට අපි හැරෙන්නේ ඇයි? ඇයි අපි එක දිගටම දෙයක් try කරද්දී ඒක එක දිගටම fail වෙද්දී රිපීට් සයිකල් යද්දී ලයිෆ් එකේ එකම තැන කැරකෙනවා වගේ ෆීලිං එකක් අරගෙන එනවා මේ රෙට්‍රෝග්‍රේඩ් ප්ලැනට්ස් රයිට්. හැබැයි මේක එක දිගට මොකද්ද වෙන්නේ? ඔයා තමයි රිපිටිටිව්ලි try කරන්නේ. අපි ඔයාට කවර් ඩ්‍රයිව් එකක් ගහන්න මාර ආසාවක් තියෙනවා රෙට්‍රෝග්‍රේඩ් ප්ලැනට් එකකින් ඩිසයිර් එක. මේක ගහනවා මේක රෙපිටිෂන්ස් වැඩිපුරම කරන්නේ මේ රෙට්‍රෝග්‍රේඩ් ප්ලැනට්ස් තියෙන කට්ටිය. ඒ නිසා ඒගොල්ලෝ ඒකේ එක්ස්පර්ටීස් එකකටපත් වෙනවා. අපි කියන්නේ ගෝට් කියලා. greatest අපි කියන්නේ GOAT කියලා greatest of all time හරිද මෙසි ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ ඒ වගේ කැරක්ටර්ස් GOATs. එතකොට දැන් ඒ වගේ එන්නේ මේ රිපිටිෂන් එකක් කරා. සමහරවිට ඒක රෙට්‍රෝග්‍රේඩ් ප්ලැනට් වලින් එන ඉම්පැක්ට් එකක් වෙන්න පුළුවන්. අන්න ඒ වගේ. හැබැයි රෙට්‍රෝග්‍රේඩ් ප්ලැනට් එකක් එක මුසු විච්ච ග්‍රේට්නස් එකක් තියෙනවා. හැබැයි ඔයා ට්‍රයල් ඇන්ඩ් එරර් ෆේස් එක වාට යන්න වෙනවා. මේ ට්‍රයල් ඇන්ඩ් එරර් ෆේස් එක යනවා කියලා කියන්නේ ෆස්ට් ටයිම්ම ලයිෆ් එක හරියන කෙනෙක්ට වඩා ඔයාට රිපිටිටිව් attempts කිහිපයකින් තමයි මේක හරි ගස්ස ගන්න වෙන්නේ. හැබැයි ඔය repetitive attempts කිහිපයකින් මේක හරි ගස්ස ගනිද්දි මේක එකපාර හරි ගිහපු කෙනෙක්ට වඩා ඔයා success rate එක ඔයාගේ වැඩි. ඒ නිසා කියන්නේ මේ planets more powerful than normal planets කියලා. ඊට පස්සේ අනිත් එක ඔයා මේකේ හරි ගස්ස ගන්න ඕන ගැටේ මොකක්ද? ඔයාගේ 7th lord retrograde වෙලා කියලා හිතමුකෝ. ඔයා husband ගැන හෝ wife ගැන තියෙන ආකල්පය ඔයාගේ සෑහෙන වෙනස්. ඔයාගේ බලාපොරොත්තු වෙන වෙනස් දෙයක්. මැරේජ් එක ගැන කියන එක මැරේජ් එකෙන් එන සිකියුරිටි එක ගැන තියෙන ඔයාගේ ආකල්පය වෙනස් ලයිෆ් එකේ. ඒක ඔයාගේ හරි යනකම් ඔයාලා ට්‍රයල් ඇන්ඩ් එරර් අරගෙන එනවා. මේක. ඒතර ඇත්තම කතාව තමයි එක්ස්ටර්නල් දේවල් වලින් ලොකුවට වැලිඩේෂන් එකක් හොයන්න යන්න එපා. මේ රෙට්‍රෝග්‍රේඩ් ප්ලැනට් එකක් කියලා කියන්නේ ලොකු ස්පිරිචුවල් කැපැසිටි එකක් තියෙන ලොකු ආධ්‍යාත්මික පව එකක් තියෙන එකක්. මේක ඔයාගේ අභ්‍යන්තරයට හැරිලා බලන්න මේක පාවිච්චි කරන්න. ඒතර ඔයාට අභ්‍යන්තරයෙන්ම තේරෙයි මම මේකට අනවශ්‍ය ලෙස ලැබි. මම මගේ ලයිෆ් එකේ ලොකු වේට් එකක් දීලා තියෙනවා මෙන්න මේ පුද්ගලයාට. එහෙම නැත්නම් මෙන්න මේ ප්‍රොෆෙෂන් එකට. එහෙම නැත්නම් මෙන්න මේ හොබි එකට. එහෙම නැත්නම් මෙන්න මේ ඩ්‍රග් එකට. can be. එහෙම නැත්නම් තමන්ගේම නිදහසට අනවශ්‍ය ලෙස ඩිසයර් එකක් තියෙන කට්ටිය ඉන්නවා. මේ හිතමුකෝ අධික නිදහස්කාමියෙක් මැරි කරලා. හරිද? එතන මොකද්ද? එයාගෙන් සැක්‍රිෆයිසස් එකක් වෙන්නේ නැහැ. මොකද එයා බලන්නේ selfishly එයාගේම නිදහස ගැන විතරයි ගොඩක් වෙලාවට. ඒත් අනිත් එක්කෙනා සෆර් කරනවා. ඔන්න ඔය වගේ සිටුේෂන්ස් එන්න පුළුවන්. උදාහරණයක් විදිහට 7th lord එක ගත්ත එකයි. මොකද ඒකේ තව කෙනෙක් වාර්ත දැක්වෙන නිසා. ඔන්න වගේ එකක් තියෙනවා. මේ ඩිලේ එකයි ෆ්‍රස්ට්‍රේෂන් එකයි ඔයාගේ මනසට එනවා නම් රෙට්‍රෝග්‍රේඩ් ප්ලැනට් එකක් තියෙනවා නම් ඩෙෆිනිට්ලි ඉන්ටර්නලයිසේෂන් එකට යන්න. මොකද තමන්ගේ අභ්‍යන්තරයටම හැරිලා බලන්න මම මේක කරනවා හරිද? මේක පිටාය කරලා තියෙන්නේ කොහොමද? හරිද? මම මේක අඩු රිපිටිෂන් ගානක් කරලා කොහොමද මම මේකේ හරි අවුට්පුට් එක ගන්න කියන එක පොඩ්ඩක් මේව කරලා බලන්න. ඒක එකක්. අනිත් එක තමයි රෙට්‍රෝග්‍රේඩ් ප්ලැනට් එක තියෙන ඊළඟ රෙමඩි එක උත්තරේ තියෙන්නේ එළියේ නෙමෙයි. එක්ස්ටර්නල් ෆැක්ට් එක නෙමෙයි. උත්තරේ සහ එරර් එක තියෙන්නේ ඔයාගේ ඇතුළෙමයි. හරිද? ඔයාගේ එරර් එකක් නිසායි මේක මේ වෙන්නේ. මොකද රෙට්‍රෝග්‍රේඩ් ප්ලැනට් එකක් කියලා කියන්නේ ඔයාට යම්කිසි සෙක්ටර් එකක් ගැන ඔයාගේ තියෙන දැක්ම ක්ලියර් නැහැ. උදාහරණයක් විදිහට මේක ගමුකෝ. සරල උදාහරණයකින් එක්ස්ප්ලেইন කරලා මම පැහැදිලි කරන්නම්. ඔයාට ස්ලැබ් එකක් දාන්න ඕනේ. අපි දුන් සැටර්න් රෙට්‍රෝග්‍රේඩ් වාගේ 4th house එකේ. ඔයාට ගෙයක් හදන්න ඕනේ. නිකන් හිතන්නකෝ. ඔයා හිතනවා ඔයාට ගෙයක් හදන්න පුළුවන් කියලා මාසෙන්. හරිද? සාමාන්‍ය ස්ලැබ් එකක් වේලෙන්නම යනවා සති දෙකක්. හරිද? ඒතර ඇත්තටම ප්‍රැක්ටිකලි මේක ප්‍රායෝගික නෑනේ. ඒතර ඔයා ගෙයක් හදන්න කොන්ට්‍රැක්ට් එකකට බාර දෙන්න යනවා මාස දෙකකින්. එතකොට ඒ කොන්ට්‍රැක්ට් එක කියනවා අනේ සර් බෑ. එතකොට ඔයා කියනවා මං කීයක් හරි දෙන්නම් මම ඩබල් ගෙවන්නම් අපි හදමු. එතකොට ආරයා කියනවා බෑ සර් මාස දෙකෙන් නම් හදන්න බෑ. ඔයා ඒ වලේ වැටිලාමයි තේරුම් ගන්නේ මාස දෙකෙන් හදන්න බෑ කියලා. හැබැයි එතකොට මාස දෙකෙන් හදන්න බෑ කියලා මාසෙන් හදන්න බෑ කියලා දන්නේ නැතුව ගිහිල්ලා ඔයාට කවුරු එක හදන්න දෙන්නම් පුළුවන් කියලා ඔයාගෙන් කොන්ට්‍රැක්ට් එක ගන්නවා නම් එයා ඩෙෆිනිට්ලි හොරෙක්. තේරෙනවද? ඔයාගේ සල්ලි ටික මේ ඔයාගෙන් ගන්නවා මාසෙන් ගේ හදලා දෙන්න කියලා. හරිද? එතකොට නමුත් ඔන්න ඕක තමයි ඔයාගේ ක්ලියර් වෙන්නේ. ඊට පස්සේ ඔයා සෙකන්ඩ් ඇටෙම්ප්ට් එක යනවා. මොකද්ද? ඔයාට හිතෙනවා ඔයාට කවුරු කියලා ඔයා අරකින්ම තේරුම් අරන් අර පේන් පොයින්ට් එකෙම තේරුම් අරන් මාස 6ක්වත් යනවා ඇති එහෙනම් කියලා. හරිද? මාස 6කින් හදන්න යනවා ඊට පස්සේ. මාස 6කින් නම් ඇත්තටම කන්ස්ට්‍රක්ෂන් පැත්තෙන් ගත්තොත් පුළුවන්. හැබැයි ලොකු වර්ක් ලෝඩ් එකක් දාලා ඔයගොල්ලෝ දන්නවාද ඉතින් ප්‍රොජෙක්ට් මැනේජ්මන්ට් වල ටූල්ස් එක්ක ඔයාට ස්කෝප් එක සැක්‍රිෆයිස් කරන්න වෙනවා. එක්ක ටයිම් එක සැක්‍රිෆයිස් කරන්න වෙනවා. එහෙම නැත්නම් මොනිටරි ෆැක්ට් එක සැක්‍රිෆයිස් කරන්න වෙනවා පිලර්ස් තුන.
ඒතර ඔන්න ඔයගේ සිටුේෂන් එකකින් ඔයා try කරලා බලන්න. ඊට පස්සේ ඔයාගේ අර ගෙයක් හදන්න තියෙන ආසාව හරියටම ඇඩ්ජස්ට් වෙනවා third time එකේදී. මොකද්ද? මට මේ ගෙදර හදන්න යයි 25 මිලියන් වත්. ස්ක්වයර් ෆීට් එකකට යන රේට් එක මේකයි. හරි. එහෙනම් මම මෙහෙමයි කරන්න ඕනේ කියලා මෙයා වැරදි දෙකකින් ඉගෙනගෙන හරි තැනට ඇවිල්ලා. වැරදිලා ඉගෙන ගත්ත නිසා, තමන්ම වරද්දගෙන ඉගෙන ගත්ත නිසා අනිත් කෙනෙක්ට වඩා හොඳට ඒ පාඩම, ඒ එක්ස්පීරියන්ස් එක යාට මතකයට එනවා. ඒ නිසා මෙයා හදන ගේ ෆස්ට් ටයිම් හරි ගිහලා හදන ගයක් හදන කෙනෙක්ට වඩා සමහර විට සක්සස් රේට් එක වැඩි වෙන්න පුළුවන්. ඔන්න ඔයගේ ස්ටෝරි එකක් තමයි රෙට්‍රෝග්‍රේඩ් ප්ලැනට් එකක් වාට අරගෙන එන්නේ. බය වෙන්න එපා. හේතුව මේ රෙට්‍රෝග්‍රේඩ් ප්ලැනට් එක 3 times more powerful. හැබැයි ඒ ඩිසයර් එක ඇනලයිස් කරන්න තමන් ඒක ගැන හරි මතයේදී ඉන්නේ. තමන් මේ රෙට්‍රෝග්‍රේඩ් ප්ලැනට් එක ගැන හරි ඩිසයර් එකකදී ඉන්නේ. මොකද ඔයාගේ ඩිසයර් එකකින්ම තමයි ඔයාට ප්‍රශ්නය අරගෙන එන්නෙත්. එතකොට ඔයාගේ ඩිසයර් එක සම්බන්ධව රෙට්‍රෝග්‍රේඩ් ප්ලැනට් එකට සම්බන්ධව පොඩි ඉෂුව එකක් තියෙනවා. ඒක ඉන්ටර්නලයිස් වෙලා පොඩි මෙඩිටේට් කරලා පොඩි ජර්නලින් එහෙම කරන් තමන්ට විශ්වාසවන්ත වැඩිහිටියෙක් එක්ක වගේ කතා කරලා එහෙම නැත්නම් කන්සල්ටේෂන් එකක් කරන් ක්ලියර් අවුට් කරගන්න. එතකොට ඔයාට අර ඇස්ට්‍රොලොජි වගේ සබ්ජෙක්ට්ස් වලින් තියෙන වාසිය තමයි ඔයාට දෙපාරක් වරදින්න තියෙන එක අපි කලින් දැකලා ඒ වලවල් දෙකේ වැටෙන්නේ නැතුව ඔයාට මග ඇරලා යන්න පුළුවන් වෙන පාත් එකකින් දාලා. ඇත්තටම ඔයාට ලයිෆ් එකේ සූට් වෙන ඩෙස්ටිනේෂන් එක කරා. ඔන්න ඔයගේ ඩෙෆිනිෂන් එකක් තමයි රෙට්‍රෝග්‍රේඩ් ප්ලැනට් එකකට තියෙන්නේ. ඊට පස්සේ මේ ඉන්ටර්නලි මේ හැදෙන ෆ්‍රස්ට්‍රේෂන් එකම තමයි ඔයාව ට්‍රාන්ස්ෆෝම් කරන්නේ ලයිෆ් එකේ. එතකොට ඔන්න ඔයගේ තැනකින් රෙට්‍රෝග්‍රේඩ් ප්ලැනට් එකක් තේරුම් ගන්න. රෙට්‍රෝග්‍රේඩ් ප්ලැනට් එකක් chart එකේ එකක් හරි දෙකක් හරි තුනක් හරි තියෙනවා නම් it's very powerful chart, but you have to go through a hell of a transformation. එහෙනම් රෙට්‍රෝග්‍රේඩ් ප්ලැනට් එකක් තියෙනවද කියලා මේ එපිසෝඩ් එකෙන් පස්සේ වගේ chart එක අරන් බලන්න. definitely answer එක තියෙන්නේ එළිය නෙමෙයි ඇතුලේ. එහෙනම් අපි මම planet by planet විස්තරයකුත් කරන්න උත්සාහ කරන්නම් එපිසෝඩ් එකකදී. Mercury retrograde නම් කොහොමද, Saturn retrograde නම් කොහොමද කියලා. එහෙනම් තව එපිසෝඩ් එකකින් හම්බ වෙනකම් cheers.